රාත්‍රී කාලයේ සංචාර ක්‍රියාකාරකම් වැඩි කිරීම හරහා දේශීය ආර්ථිකය ඉහළ නැංවීම, සංචාර කර්මාන්තය ඉහළ නංවාලීම සහ කොළඹ නගරයේ අත්විඳිය හැකි සංචාරක අත්දැකීම් වැඩි කිරීම සඳහා ව්‍යුහගත ප්‍රවේශයක අවශ්‍යතාවය හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සමුද්‍රීය මාර්ගයේ රාත්‍රී යාමයේ හෙවත් නොනිදන කොළඹ තේමාව යටතේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට දෙහිවල දක්වා කිලෝමීටර් 7.4ක ප්‍රමාණයක් කොළඹ සමුද්‍රීය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී ගාලමුවදර කෙළවර සිට ශාන්ත තෝමස් ප්‍රාථමික පාසල දක්වා මීටර් 400ක් පමණ වන කලාපය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියාව සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වුණේ. තවත් මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැනගන්න දැන්ම අපගේ channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න.